කැප් එකක් තියෙනවා ඒක ගණන් ගන්න එපා. මේ මාළු එක මාළම චිකන් කැල්ලම ටේස්ට් කරලා බලන්න. හෙලෝ ගයිස්, අපිට මන්දි කණ්ඩ කියලා හිතුණා. අපි මන්දි රෙස්ටුරන්ට් එකට ගියා. මේකේ අත්දැකීම තමයි ඔයගලන්ට එක්ක බෙදා ගන්න යන්නේ. අපි මේකේ බලමු කොයි වගේ දේවල්ද තියෙන්නේ. මෙහෙ රටේ උන් ඉන්නවා. උන් කාලා හරිද? චිකන් එකේම කාලා චිකන් හොල නැහැ. මටන් නම්මන කෙලින්ම කටු තියන්නේ කෙලින්ම මේ සුඩ. එහෙම තියෙනවා මේ සුඩ. කාලා ඉව මේක තමයි මම ඕඩර් කරේ. අනේ මේක නෙමෙයි ඕඩර් කරේ. මේ පෙපර් උනාෆද කොහෙද කියලා කියන්නේ. මේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේක ලස්සනට තියෙනවා ඒක. ඉතින් මට 83 කන්න. ඒකට තව එකක් හම් වෙනවා. ඔක කොහොමද? ටී එක. දෙවෙනි fish, huh? Yeah. Very quick. Very good fish. Ini තියෙනවා fish එක. Chicken, right? Thank you. Anything drinks? Water please. Yeah. You want any juice? No. Anything soft drinks? Soft drink. Thank you. Just only two water. Later maybe. Cold. Later. Cold and One normal, big one. Sorry, only small available. Yeah. ආවා බලන්න පුළුවන් මේක පෙපර් චිකන් එක හැබැයි පේන්නේ නැහැ පාටක් නැහැ පේන්නේ. නමුත් මේක හමුර එකක්. මේක නම් ලස්සන තියෙන හැබැයි ඉක්මනටම වට් එක ආවා. කැමටි එක ආවා. අපිට ඕන කරන රයිස් ඉල්ල ගන්න පුළුවන්. අපි බලමු ටේස්ට්. Okay, let's go. මෙනු එකක් තියෙනවා. ඔයගලන්ට පේන ඇති මේක තමයි මම ඕඩර් කරේ. අනේ මේක නෙමෙයි ඕඩර් කරේ. මේ පෙපර් චිකන් එක ඕඩර් කරේ මම. ඒක බබීට තවත් මෙතන තියෙනවා 54 යනම නම් මම ඕඩර් කරේ මේක. හරි ඉතින් ඉතරගේ මාස් කියලා ටේස්ට් කරන්න තියෙන්නේ. අතින් කන්නේ අත උදලා ඉන්නේ බය වෙන්න එපා. අපේ නම එන්නකොට පැත්තෙන් ෆොටෝ එකක් ගන්න හදනවා. බබි කාලා බලන රයිස් එක කොහොමද කියලා. මේ පැත්තේ චිකන් එක තියෙනවා මේ ඔය කන්න. කල්ලා දෙන්නලු චිකන් එක. මේ කල්ලා දෙන්නලු මේ බලන්න මෙච්චර ලොකු එකක් තියෙනවා. කඩලා දෙන්න කියලා කියන්නේ. තේරෙන්නේ නැහැ. චිකන් කැල්ල මම ටේස්ට් කරලා බලන්න. Really tasty. Tapi මේක pepper chicken නෙමෙයි මේක red chicken. pepper chicken නෙමෙයි යා දෙන්නේ red. කඩලා දෙන්න කිව්වා. ඉතින් මේ කඩන්න පුළුවන්? ආ ඔය නේද කල්ලා ගන්න පුළුවන්. අම්ම ගන්න. fish එක taste කරලා බලමු fish එක කොහොමද කියලා. අපි දිහා වලින් කන්නේ නැහැ. අතන plate උත් පැත්තක තිබ්බා. මේකම කන්න ඕන වෙන්න ඕනේ කියලා හිතනවා තියෙන විදිහට. මොකක්ද තමයි. ඕ. කාටද පළවෙනි කට මට. හරි බලන්න. මාළු කැලේ විතර කරන නියම රහයි. සාජා ඉන්නවනම් කවුරු හරි ඉතින් සාජා ඉන්නවනම් කවුරු හරි එන්න මේකට ටේස්ට් කරලා බලන්න. ගණන් හිතන්න එපා. කන්න බොන්න. ඉතින් කවුද හරි මේ වගේ කියන්න හම්බෙන්නේ මේ
මේ chili එකක් පොඩ්ඩක් ටේස්ට් කරලා බලන්න. පොඩ්ඩක් ස්පයිසි කිව්වොත් මේකත් try කරලා බලන්න. අපේ රයිස් ඉල්ල ගන්න පුළුවන් මොන කරනවා. මම හිතන්නේ මේ කොච්චි වගේ සීන් එකක් තියෙන. මම හිතන්නේ මේක නම් පට්ටම රායියා. පට්ටම රායි මේක. පට්ටම රායි. හරි. අපි enjoy වෙනවා දැන් වීඩියෝ එක. මේ මාළු එක මාරම juicy. මාරම juicy විදියට තියෙන මේ මාළු එක. බලන්න හරියට පේනවද දන්නේ නැහැ. පට්ටම රහක් මේ මාළු එක. මේක හමුර එක. පට්ටම රහක්. වැඩක් නැහැ කියලා. මෙතන තව එන්න තියෙන මම කොහොමද මේක රයිස් එක ගන්නෑ. මම ඕක සාමාන්‍ය නිකන් කන්නේ. ඕලන් පේනවද දන්නේ නැහැ. ජූසි ගතිය කොහොමද? හරි ගයිස් ගොඩක් කාලයකට පස්සේ තමයි මේ වීඩියෝ එකට එන්නේ. සෑහෙන කාලයකට පස්සේ දැන් අපි මොකද කරන්නේ? මන්දික කාලිය වල මන්තික කරන කෑවා. මෙයා කුණාපයක් වල කරා. මොකද කුණාපද කොහෙද කියලා කියන්නේ? මේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේකල ලස්සනට තියෙනවා ඒක. ඉතින් මට ආසයි තුන කන්න. ඒකට තව එකක් හම් වෙනවා. ඔක කොහොමද? ටී එක. නම් හැබැයි හොඳම මම බොන්නේ මේ දෙවෙනි ටී එක. මේක නෙමෙයි ටී එක. මේ දෙවෙනි ටී එක. මෙතන මේකට සිරප් එකක් හම් වෙනවා. ඔයගොල්ලන්ට පේන ඇති. වැටෙනව නැත්තා. මේ සිරප් එක දාන්න ඕන. නේ? සිරප් එක චල දාන්න. දැන් සබ්ද දෙකනේ. ඔයගොල්ලන්ට පේන ඇති. දැන් තමයි හොඳට පේන්නේ. රයිට්. මේක අපි හොඳට මික්ස් කරන්න ඕන. බබි සාමාන්‍යයෙන් කන්න කැමති නෑ. නමුත් මට කන්න හිතුණා. මට ආසයි හිතුණා කන්න. රසයි ඩ්‍රයි. අත්තම රසයි. ඩ්‍රයි ගතිය තිබුණා ඒකයි ඒ වෙලාවේ ෆ්‍රෙෂ් විදියට හදලා වගේ මම හිතන විදියට මේ පැනරහයි මේ ඔයගොල්ලෝ තේනේ තියෙන ඇතුලේ චීස් වගේ තියෙනවා. වඩන්න නැහැ කියලා මේ දවස් ගානකට පස්සේ තමයි මෙහෙම බැලලා කන්නේ මේ ඕගොල්ලන් දැක්කොත් එහෙම මේ පැත්තේ තියෙන මේ පිඤ්ඤාන් ටික පා වෙනවා. මේ කාලා මේකේ චීස් එකක් වගේ එකක් තියෙනවා නේ. ඔයාලට පේනවද දන්නේ නැහැ මෙතන නිකන් චීස් එකක් වගේ එකක් තියෙනවා නේ. පොඩි චීස් එකක් වගේ එකක් තියෙනවා. ඒක ඇතුලේ තියෙන්නේ බබිනේ. මම මේක ෆ්‍රෙෂ් විදියට දුන්නා. ඒගොල්ලන් මම හිතන්නේ හදලා දුන්නා ඒගොල්ලන් වගේ. සයි. Sweet. Sugar තමයි. අමුත්. ඒවා හිතන්න නැතත්. ඔයා ඔය ඔක්කොම කනවද? ඔව් අපි දෙන්නම කනවනේ. ඒකින්ද අවුලන්නේ නැහැ. අත්තම රසයි. අට්ට රහයි මේක. තව පාරක් මම පෙන්නන්න මේ චීස් වගේ තියෙන මොනවද දන්නේ චීස්ද මොනවද දන්නේ. ඔය වැඩි ගාවොත් එහෙම කෙලින්ම වැටෙනවා. ආසාවක් තියෙනවනේ. අය සුගර් එකට තමයි මේ ටී එක දෙන්නේ. මම ආසමදේ මන්දිවල මේ ටී එක. හැබැයි මේකෙ මේ සීනි දාලා නැහැ මම හිතන්නේ. මේගොල්ලන්ගේ මේ ඒගොල්ලන් කියනවා මේකට මේ ගොඩක් ස්පයිසස් නේ. ස්පයිසස් වර්ග කලවම් කරලා ගොඩක් කියලා කියනවා. ඔයිට කලින් රෙස්ටොරන්ට් එක මේ මන්දි රෙස්ටොරන්ට් එක අපි ආවම මොන කොහොමද හදන්නේ කියලා අපම ඒගොල්ලන් එහෙම කිව්වා.
ගොඩක් දේවල් 5-10ද කොහෙද කලවම් කරලා තමයි මේක හදනවා කියලා කියන්නේ. මේක ඇත්තටම ලංකාවේ නේද නම් නැතුව ඇතිනේ මම හිතන්නේ. දීලා නෑ අපි හරියටම දන්නේ නෑ මේක මේ සීනි නෑ. සීනි පොඩ්ඩක්වත් නෑ. නමුත් සීනි නැති වුණා නම් මේක බොන්න පුළුවන් හිතන්න බෑ. සමහරට හිතන ඇති මම අපි දැන් මේවා කාපු නිසා කනවපු කාපු නිසා මේ එමෙ නෑ. මම සාමාන්‍යයෙන් මේ පැන් රහත් එක්ක තේ බොන්නේ නෑ. මට බොන්න බෑ නේ. මම බොන්නේ නෑනේ. මට ඔය එහෙම බොන්න බෑ. බිස්කට් එකක් කකා තේ බොන්න බෑ. මට එහෙම කරන්න බෑ. නමුත් මේක නම් මාරය. අරිස්ටයක් වගේ තමයි හරියට බලුවා. වීඩියෝ එක ලොකු වෙනවා. මේ ලොකු වෙනවා වීඩියෝ එක වැඩි වෙනවා. හරි අපි නම් ආයි වීඩියෝ එකක් හම්බුනේ. එහෙම තමයි මන්දි කෑවේ. හැබැයි හමුරු එක නම් පට්ටම රසයි. හැබැයි කන දෙයක් කන්න උණුලෙන් කන තරමට තමයි ඒක රහ. මොකද ගොඩක් තැන්වල මුලින්ම කද්දි රසයි කියන පස්සේ කද්දි මෙලෝ රහන්නේ නැහැ කියන එක අපි දෙන්නගේ සිරිත. හැබැයි මේක හැමුන්නේ නැහැ. ඒ වුණාට රයිස් එක මට පොඩ්ඩක් ගන්න දෙන්න ගියා. පොඩි මේකක් ආවා. නමුත් මම රයිස් එකත් කෑවා. මම විසික් කරන්න ගියේ නැහැ. ඔක්කොම කෑවා. නමුත් හමුරු එක නම් සුපර්. එතකොට අර චාකොල් මේකත් රසයි. ඒක චාකොල් එකක් නේද? ඒක රසයි. හරි guys අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකේ හම්බුනේ. මේ අපි ගොඩක් කාලයකට පස්සේ තමයි වීඩියෝ එකක් කරේ. අමතක කරන්න එපා. අතන subscribe කරන්න. ෂෙයා කරන්න. ඉතින් මේක ෂෙයා කරන්න දෙයක් නැහැ නේ. කැමති නම් ෂෙයා like කරන්න. ෂෙයා කරන්න දෙයක් නැහැ නේ. ලොකු දෙයක් නෙමෙයි මේකේ තියෙන්නේ. මේ right අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී හමු වෙමු. bye bye. ciao. Bye bye.